ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රුලන් වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් රසමරස ඩෙසර්ට් එකක් හදාගන්න විදිහ. ඒකට මම මෙතන රුලන් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. මෙතන මම අරන් තියෙන්නේ පොල් කිරි මිලිලීටර් 200ක් අරගෙන තියෙනවා. ඊළඟට රට කජු මුද්ද රස බලන් මෙතන එනසාලුයි සාදික්කයි දෙකම තියෙනවා. ඊළඟට සීනි ග්‍රෑම් 80ක් ඕනේ. මෙතන මම බටර් අරන් තියෙන්නේ. බටර් හරි එළඟ තෙල් හරි දෙකෙන් එකක් ගන්න පුළුවන්. ඊළඟට මම පොල් කිරි ටික රුලන් එකට දාලා රුලන් එක මේ විදිහට හොඳට කලවම් කරනවා. මේ රුලන් ටික පොල් කිරි එකේ පෙඟෙන්න ඕනේ. මේ විදිහට කිරි ටික දාලා හැන්දෙන් කලවම් කරගන්න. ඔයාලට මෙතන පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටි කිරි දිය කරලා අරගන්න. මොන කිරි එක පාවිච්චි කරත් මේක රසට හදා ගන්න පුළුවන්. කැට නැති වෙන්නේ මේ විදිහට දිය කරගන්න. ඊළඟට මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් මේ විදිහට දා ගන්නවා. මම බටර් මේ සැඳි 4ක් තමයි ගත්තේ. එකෙන් 3ක් විතරම දාන්නා. ඊළඟට රට කජු ටිකයි මුද්ද රස බලන් ටිකයි අපි මේක ටිකක් ෆ්‍රයි කරගන්න ඕනේ. අඩු ගින්දරේ තියාගන්න නැත්නම් බටර් එක පිච්චෙයි. මේ ගානට වගේ බැදුනට පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඊළඟට ඒ පෑන් එකටම මේ විදිහට සීනි ටික දාගන්නවා. දාගෙන මේ විදිහට හොඳට කලවම් කරලා සීනි ටික කැරමල් වෙනකන් තියන්න ඕනේ. මද ගින්දරේ තියාගන්න. ටික වෙලාවක් යද්දී මේ වගේ ගානට කැරමල් වීගෙන එනවා. මේ පාටට ආවහම ඇති ගොඩාක් කැරමල් කරගන්න එපා. එමුණුත් මේක තිත්ත රසෙයි. මේ වෙලාවේ මං කිරි එකේ පොඟවගත්ත රුලන් ටික එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳට කලවම් කරන්න ඕනේ. ගින්දර අඩු කරගන්න. මේක විනාඩි 5ක් විතර යද්දි හොඳටම ඝන වෙනවා. ඒක නිසා මේක ඉක්මනින් කලවම් කරගන්න. ඊළඟට මම ලුණු පිංච එකක් එකතු කරගන්නවා. දැන් මේ විනාඩි 3කට විතර පස්සේ මේක හොඳට කලවම් කරන්න. කැට නැති වෙනකන් දිගටම කලවම් කරන්න. මේක ඉක්මනින් ඝන වෙනවා. මේ විදිහට කලවම් කරම තියාගන්න. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ මේ ගානට වගේ මේක ඝන වීගෙන එනකොට බැදගත්ත රට කජු ටිකයි මුද්ද රස බලන් ටිකයි එකතු කරගන්නවා. ඔයාලට මේකට ආමන්ඩ්, ලොකු කජු ඒ වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක ඔක්කොම එක ගුලියක් වගේ වෙලා තියෙන්නේ. තව ටිකක් මම මේ විදිහට මේක ලිපේ තියාගන්නවා. ඊළඟට මේ එකතු කරගන්නේ අර ඉතිරි කරගත්ත බටර් ටික. බටර් මේස හැන්දක් විතර තිබුණාම ඇති. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරන්න ඕනේ මේ විදිහට. දැන් හරි මේ ගානට වගේ පදම එනකොට මම ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරලා මේක අයින් කරලා ලිපෙන් රස්නෙම මේක මම පිළිගන්වන භාජනයට අයින් කරගන්නවා. මේ විදිහට හැන්දෙන් ලස්සනට හදාගන්න. මම ඊට පස්සේ මේක සරස ගන්න වට්ටක් ඇට ටිකකුයි සූර්යකාන්ත ඇට ටිකකුයි පාවිච්චි කරනවා. මේ බලන්න මේක ලස්සනට තියෙනවා. ඒ වගේම තමයි මේක ගොඩක් රසයි. ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. ඔයාලත් ගෙදරදී හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරගෙන යන්න.